Hello guys, ඔයාලව ආදරෙන් කෑදරෙන් පිළිගන්නවා B2 Super Games YouTube channel එකට. ඉතින් guys මම අද ගහන්න යන්නේ Ice Cream 8 කියන සුපිරිම game එක. මේ game එක guys සුපිරි game එකක්. ඉතින් මගෙන් විතරයි ඔයාලට Ice Cream series එකම බලා ගන්න පුළුවන්. series එක complete කරා ගන්න පුළුවන්. මේ වගේ game ඕන නම් අනිවාර්යෙන් හරි guys එහෙනම් අපි game play එකට යමු. game play එකට ඉතින් දැන් යන්න බෑ ටික. කියන මුලින් මේ කරේ gift මොකක්ද කරනවා අපිට ඒකෙන් coins එකතු කරගන්න පුළුවන්. coins වලින් ඒක බඩු ගන්න skins ගන්න නම් ඒ පුළුවන්. තියෙන එක එක නම නෑ සල්ලි ගල ගන්න තියෙන වෙන වැඩක් නෑ. erase data කරන්න ඕනේ නේ. ඉතින් guys අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙනවා අර ජේ බ්‍රවුන් ගේ අම්මා අඬන සීන් එකක්. ඒ කියන්නේ කට්ටිය පැහැර ගන්න වලට මතකයිනේ කලින් සීන් එක කට්ටිය පැහැර ගත්තා කියලා. මේ සීන් එකේ තමයි ඒගොල්ලන් අම්මලා තාත්තලා අම්මලා තාත්තා පෙන්නන අන්තිමට ගේම් එක වුණා. ෆොටෝ ටිකක් පෙන්නලා පෙන්නන්නේ අන්තිමට. මෙච්චර වෙලා මේ මෙච්චර කට්ටක් කාලා මේ දවස් ගානක් මොකද කට්ටිය නැති වෙලා මේ එන කේස් එකක් වෙලා තියෙනවා. දැන් තමයි දන්නේ මේ ඒ තමන්ගේ පුතා නැති වෙලා කියලා. මෙහෙමත් අම්මලා හැබැයිට අපේ අම්මා නම් ගෙදරින් එළියට බැස්ස විතර හොයාගෙන ඒක වෙනවා කතාවක්. කියන්නේ හොයාගෙන ඉන්නේ ගෙදරින් එළියට බැස්සත් දන්නවා. මේ කට්ටිය හොයලා දන්නේ. කොහොමද ඒකට සැකා පොඩි සැකයක් තියෙන නේ අයිස්ක්‍රීම් මාමගේ අතේ තමයි. අද අයිස්ක්‍රීම් මාමනේ කරන මේකම කරේ අටියා පොඩි සැකයක් තියෙනවා ගැන අපි බලමු මොනවද ටිකක් වේවිද කියලා මේ කතාවේදී. මේ කතාවේදී සුප්‍රියම වෙනවා. ඒ පෙන්නන අයිස්ක්‍රීම් මාම දොර කඩන්න හදනවා. කට්ටිය දොර අල්ලන් ඉන්නවා. දැන් ඉතින් ගායස් අපිට ඊළඟ මිෂන් එක හැරී තියෙන්නේ කොහොමද මේ අයිස්ක්‍රීම් මාගෙන් බේරෙන්නේ උනාට එළියෙන් නම් පැන ගන්න බැරි වෙයි. ඇතුළෙන්ම දැනග තමයි උඩ තියෙන කැලෙන් පැන ගන්න බැරි. ඒත් අපි කවුරුවත් නොහිතපු මීට කලින් නොදකපු තැනකින් පැන ගන්න තියෙනවා. මේ බලන්න මම ක්‍රෝබාර් එකක් තියෙනවා. කොහෙන් හම්බෙච්ච ක්‍රෝබාර් එකක් ගන්න තීපරේ දැන් මතක් වුණේ. මෙන්න මේක මුලින් ටච් කරන්න ඕන. ඊළඟට මෙන්න මේ සෝප් එක මෙහෙම අදින්න ඕන. මේ ආකාරයෙන් අදින්න. ඊට අපිට කාසි හම් වෙනවා. කාසි වල එක ස්කින් ගන්න පුළුවන්, බෝම්බ ස්කින් ගන්න පුළුවන්, තුවක්කු ගන්න පුළුවන්. ඒව නැච්චර ඕනේ. හරි guys ඔන්න අපි යන්න ඕන වින්ට් එක නම් හොයාගත්තා. වින්ට් දැන් නම කියනවා මම මාර්ගේ වගේ කානු අතන කට්ටියට කතා කරන්න. බලන්න ladies first නෙවෙයි boys first වෙලා ගිහලා තියෙන මේ ගාස්. ඔන්න රොඩ් ඇවිල්ලා ඉන්නේ. රොඩ් යන්නේ මට පේන ආකාරයකට හොඳ දෙයකට නෙවෙයි. රොඩ් මේ අවස්ථාවේදී දකින්නෝ කට්ටිය පැනලා ඇති ආකාරය. දැන් මල පයින්නෝ. ඊළඟ පියවරට යන ඔයගොල්ලන්ට පැන ගන්න දෙන්නේ නැති වෙන්නේ. මුළු ෆැක්ටරියම ලොක් කරලා දානවා. විල්ලන්ට අතරට දාගෙන. Oh, I no longer want to use them as ingredients in my special ice cream. This has become personal. Oh, I wasn't planning on resorting to this, but party's over. Bastards. තද කරලා ඔන්න මුළු ෆැක්ටරියම ලොක් වුණා. හවුසේ. ඊළඟට තුරත් ලොක් වුණා. බලමු අපි ඊළඟට මේගොල්ලෝ මොන වගේ මොකද්ද මොන වගේ ප්‍රශ්නකට මොනවද ජීවිත කොහොමද ප්‍රශ්න ජයගන්නේ කියලා ජයගන්න ආකාරය
And if we can disable them, we can escape this factory. And I have this as well. The person leading the exploration of each area will carry one and use it to call the rest when they find one of the generators. Mike, your habit of collecting junk and papers is amazing. Now let's go, team. Time to find those generators and go back to our families. let's go. එනම් කොල්ලෝ පළවෙනි කොටස අවසානයි ඒ වගේ අවසාන වුණා මේ වගේ පොයින්ට්ස් හම්බෙනවා අනිවාර්යෙන් අපිට එක එක බයි කරන්න පුළුවන් බයි පාස් එක හරි අපි යමු පළවෙනි මිෂන් එකට එළිය තියෙන එකට යන්න ඉවිල් වන්තුත් ඉන්නෝ එළියේ ඒක ගැන වැඩි හිතන්න එපා පළවෙනි මිෂන් එක එනම් කොල්ලෝ අපි ගියා Liz versus Boris and Mini Rods Liz versus Frank and Boris and Mini Rods. Hari guys. අපි ඔන්න ආවා. ඔයාලා මොකද්ද හිතන්නේ මම එකක් කියන්නේ එක මැච් එකකට නිකන් මේ වගේ ඉන්ට්‍රෝස් දානවා ලස්සන එක. ඉවිල් නන් versus අන්නේ වගේ ඒවා දානවා. මේකේද අපිට තියෙන්නේ Is this my son's factory? It looks very magnificent from up close. I'll be able to hug him and... A fat, ugly creature like you can't be my baby. So I'll smash you with my hammer! එනික වෙනවනේ මම මේක ගහන්නේ හાર્ඩ් විතරයි guys හાર્ඩ්ම තමයි මේ ගේම් එකම ගහන්නේ මොකද මේක ලේසි වුණාට ලේසි කෝඩ් ලේසි නෑ අපිට guys දැන් මෙන්න මේ පාරෙන් යන්න ඕන හොඳට මතක තියාගන්න ඒක එච්චර ලොකු පාරවල් නෑ මේ රෙදි ටික අස්සෙන් යන්න තියෙන මේකෙන් ගියා ඊපස්සේ මේක අස්සෙන් ගියා ඊළඟට මේක අස්සෙන් ගියාට පස්සේ වලට මතක ඇති පස්වෙනි ගේම් එකේ මෙන්න මේ කොටස දැන් මේ කොටස කිසිම මිනි රොබට් කෙනෙක් රොබට්ස්ලා නෑ මොකද නිකන් මොකක් හරි වෙලා අර ලොක් කරන්නේ හින්දා තමයි නැත්තේ බලා ගන්න බැරි. ඒ කියන්නේ රොට්ට එළිය මෙතනින් එළියට යන්නත් බෑ. ඉවිල්නන්ට ඇතුළට යන්නත් බෑ. ඒ වගේ සීන් එකක් තියෙන උනාට අපිට ඔය වෙන්ට මම පොඩි පොඩි ඒවාස්යෙන් යන්න පුළුවන්. අපෝ මේ බුරිසව අපෝ හදනවා. මේ පාරන ලේසි වෙන්නේ පුතා. ඒ උනාට අපි බුරිස ගේම කොහොමාරි ගේමක් ගහනවා. බලා ගන්න මම බුරිසම් භාවිතා කරලා මොකද්ද මේ වගේ දෙයක් කුඩු කරන හැටි මම නෙවෙයි අපිට කට්ටියම ඉන්නවනේ මම ගායි සතියම ගේම් එකට ඔන්න බොරිස් දුවගෙන එනවා ඒ වුණාට මම බය වෙන්නේ නැහැ මොකද බොරිස්ට මේ වගේ පොඩි පොඩි තැන් හරහා එන්න බෑ කියන්නේ මේ වගේ පොඩි පොඩි පඩිපෙල් හරහා එන්න බෑ දැන් බොරිස් යනකම් ඉන්න ඕනේ යනකම් ගිහිල්ලා වටීමේ සම්ප්‍රදායික වටීමේ ක්‍රමයට බොරිස්ව ගෙන්න ගන්න ඕනේ හරි දැන් ඔන්න බොරිස් එනවා මේ ළඟම තියෙන තැනින් එනවා ඔන්න එතනින් එනවා එතනින් එනකොට අපිට තියෙන මෙන්න මේ පැත්තෙන් පැනලා හිමීට මාරු වෙලා යන්න ඊපස්සේ අපිට මේක කරන් තියෙන මේක තමයි තියෙන ලේසිම කියන්නේ මේක තමයි ලේසිම එක ඊට පස්සේ තියෙන ලේසිම එක තමයි අර ඊට පස්සේ ලේසිම එක නෙමෙයි මම හැබැයි ප්ලේ කරන්නේ මම තියෙන අමාරු I finally found the generator. It's on the factory's gift shop. But be careful with a big, scary robot on your way here. වාර්තා කරාට පස්සේ ඔන්න ෆ්‍රැන්කන් බොරිස් කලින් තිබ්බ බොරිස් කියන්නේ ෆ්‍රැන්කන් බොරිස් කියලා තියෙන යා කැඩලා තියෙන හින්දා සුපර් මෙන්න මෙතන I need a weapon that affects Frank and Boris's internal circuits to enrage him to attack the generator. ළඟට මයික්ට තරිනියම් බැට්ස් එකක් හොයාගන්න අපි තමයි ලිස් I need a charged motorized tool to help me lift the shutter quickly. යන්න ඕන මේක හරහා අතුලට යන්න එළියට යන කාටවත් එහෙම බෑ ඒක තමයි තියෙන වාසිදායක දේ හරි guys දැන් අර අත නැත්තේ අපිට තියෙන්නේ අන්න අතන කොයිස් ටිකක් තියෙනවා ඒ ටික අරගෙන නැත්නම් වැඩක් නැහැ ඒකෙන් වැඩි හිතන්නවා දැන් මේ උඩ තට්ටුවේ තියෙනෝනේ නම් කසල කොටවල් වගේ ටිකක් තියෙනවා කසල කොටවල් අන්න මෙතන ට්‍රේ දාන්න ඕන එක දෙන්නෙක් කරන්න ඕනේ දැන් තුවක්කුව අපි මේ තුවක්කුව මුලින්ම පහළට දාගෙන ඉමු අන්න මේකට පහළට දාගන්න මෙන්න මේකදී එක්තරා විශේෂයක් තියෙනවා මෙන්න මේව ඉස්සරහට ගිහලා පස්සට ගියාට පස්සේ මේගොල්ලන් අපිට ඩිඇක්ටිවේට් කරන්න පුළුවන් දවසට පොඩ්ඩක් ඇස්ස ඒ ගැන වැඩි හිතන්න අන්න තන තව ටිකක් තිබ්බේ උනට ඒක දැන් ගන්න හොඳ වාතාවරණයක් නෙවෙයි තියෙන්නේ මෙන්න මේ කසල ගොඩවල් තියෙන කහල ගොඩවල් කහල් අන්න ඒවයි ඇස්සේ තියෙනවා විස්මුණක් අර මතක ඇති අයිස් ක්‍රීම් 6 එකේදී අපිට බලා ගන්න පුළුවන්
මේක තියෙනවා SS Cream 4 එකයි 6 එකයි දෙක එකතු කරලා වගේ තියෙන උනට කහල ගොඩි තමයි ඒ අර වෙස් මුණක් තියෙන එක කොහොමද දන්නේ ඒක තියෙන්නේ SS Cream 6 SS Cream 4 එකයි ඒ තියෙන ඒවායින් තමයි මේ මැප් එක හදලා තියෙන්නේ SS Cream 7 එකයි 6 එකයි වෙනම එකක් තියෙන උනට 6 එකේ තිබ්බ මේක කොහොමද දන්නේ වෙස් මුණ කොහොමද දන්නේ 7 එකට ඒකනේ කසල ගොඩවල තියෙන ඉන්නේ මේ පැත්තෙන් යන්න බැරි පාටක් තමයි තියෙන්නේ. මොකද බොයිස් එකපාරක් අහුණත් බෑනේ. එකපාරක් අහුණත් ඒ කියන්නේ ඒ අපි මැරෙනවා. ඒ කියන්නේ කොහොමද මේක එකපාරයි අපිට අහු වෙන්න පුළුවන්. හටින් නැතත් බොයිස් වුණා කියන්නේ එකපාරක් හරි මැරෙනවා කියන එක වගේ එකක්. දැන් නම් මේ අවස්ථාවේදී ඒ කසල ගොඩ කහල ගොඩ මොකක් හරි අන්න බැරි අපිට ඒ සඳහා පොඩි ප්ලෑන් එකක් අවශ්‍ය වෙනවා. එළම මේ පැත්තේ පොඩ්ඩක් චෙක් කරගන්න ඕනේ. මේ පැත්තේ මොකක් හරි බෝඩ් එකක් තියෙද අලමු අර තියෙන බෝඩ් එක අන්නර බෝඩ් එක මෙන්න මේ එකයි ඕන මෙන්න මේ දොර අරගෙන බොරිස් එනවද කියලා බලන්න ඕන බලන්න එනවද හරි ඇවිල්ලා ඉන්නේ පුතා අන්නර බෝඩ් එක අරගෙන මේ බෝඩ් එක ගත්තා ළඟට ඉක්මන් කරලා එනවා මට වැඩ තියෙනවා මේ වැඩ කීයක් අසද මම මේක රෙකෝඩ් කරන්නේ ඒකවත් තේරෙන්නේ නැති මම ඕඩියකනේ කොහොමද ඉතින් මේකට මොලයක් කියලා නැහැ පොඩි කෘතිම බුද්ධිය වගේ තියෙන්නේ ඒකත් එච්චර වැඩ කරන්නේ නැති මොලයක් ආපහු රීමේක් කරලානේ තියෙන්නේ කලනොත් ඉතින් මොලයක් තිබ්බේ නැහැ ඉතින් නැත්තම් අර වගේ වලක් කපලා තියෙද්දි තියෙනවා කොහොම හරි මෙන්න මේ තුවක්කුවත් අපිට ඊළඟට දාන්නවා මෙන්න මේ කහල ගොඩ චෙක් කරගන්නවද ඒක චෙක් කරගන්න නැතුව ඉමු හරි ගයිස් ඒක චෙක් කරගන්න නැතුව අපි බොරිස් එනකම් බොරිස් පොඩ්ඩක් වටේලිමු වටේලි එකක් දුන්නට පස්සේ අපිට තියෙන්නේ පොඩි වැඩ කොටසක් කරන්න විතරයි මේක කොහොමත් ගයිස් එච්චර ලොකුවට වැඩ කොටසක් කරන්නේ මේකට කාලා ඉඳලා යනවාද මම මේක දීලම යනවා එතකොට අපෝ ඩිලීසි එකක් තියෙනවා එතකොට අර කසල ගෝඩ් අර මොකද කුණු කුඩ චෙක් Back in its day, this must have been a very busy. Thanks. පොඩ්ඩක් ඇස්සලා guys හරි දැන් මේ පැත්තෙන් ආවා දැන් guys අපිට බලා ගන්න පුළුවන් අර පැත්තේ අර දොර පැත්තේ ඉඳලා කවුද අර මෝඩ කවුද මොකද එයාගේ නම තමයි කවුද බොරිස් එනවා ෆ්‍රැන්කන් බොරිස් අම්මා තියන්දන් කියලා මේක හමුණා යා කොච්චර මොණ්ඩයිද කියනවනම් මේක දාගත්තම අහුවෙන්නේ නැහැ බලන්න මේක දාගත්තු ගමන් එයා මෙන්න අනිත් පැත්තට යනවා මට උදව් කරන්නද මන් දන්නේ අතෙන්ට ගිහිල්ලා බලලාගෙන ඉන්නවා අනේ කාර්යයක් කරනවද මන් දන්නේ ඔඩේ තන බගයිස් දැන් මට හොයාගන්න තියෙන ඊළඟට මොකද්ද ඔන්න මේක හරි ඒක ලා ගන්න ඕනේ ඊළඟට මොකද තාම මොකක් හරි එකක් ඕන කරනු එච්චරයි දුක වෙන්නේ ඒක දැම්මා අරක දැම්මා ෆ්ලම් කරා මොකද මොකද හරි ගයිස් දැන් අපිට තියෙන මේක මෙයාට දෙන්න එතකොට ඒ වැඩි ඉවරයි දැන් තියෙන අපිට ඊළඟ මිෂන් එක ඒක තමයි මේ බොරිස්ට ගයිස් අපිට කිසිම ආයුධයකින් එයාට මොකක්වත් කරන්න බෑ බලන්න මේ ඇවිල්ලා මේ බලනකොට මෙයා මතු වෙලා එනවා පුදුමාකාර මැජික් ශිල්පියෙක් කියමු කවුරු හරි කරගෙන කොහොම හරි ගයිස් දැන් අපිට තියෙන මෙන්න මෙයා එක්කන් යන්න එනවද අයියෝ මේ මොන හොඩේද මන් දන්නේ එන්න තැන දන්නේ නැහනේ තැනක් දන්නේ නැති කවුරු හරි ඉන්නේ කොහොම හරි ගයිස් දැන් අපිට තියෙන ෆ්‍රොස්ටි කොයින්ස් ටිකක් හම්බුණා තියන්දා කියලා ෆ්‍රොස්ටි කොයින්ස් ටික දැන් මෙන්න මෙයා මගාරින් යනවා අයියෝ මේ මිනි රෝට්ලා තින්න ඔය ඇස්සේ පෙන්නන්නම් බැරි කට්ටිය මේකවල හින්දා මේ මිනි රෝට්ලා හින්දා තමයි හැම පාරම මං අහුවෙන්නේ කී පාරක් අහුණාද හරිම දුකයි ඒක ගැන හරි ඔයා දැන් ওই පැත්තෙන් එන්න ඕනේ ඔයා ওই පැත්තෙන් එන්න දැන් ওই පැත්තෙන් ඔය ආකාරයට ආවට පස්සේ මට ලේසියෙන්ම අර මොකක්ද ගන්න පුළුවන් මට අවශ්‍ය කර දේ මෙන්න මේක මේ පැත්තෙන් ගියොත් පොඩ්ඩක් අවුල් වගේ මෙන්න මේ වටෙන් යන්න ඕන දැන් බොරිස් වටෙන් හරි කොහෙන් හරි එනවා දැන් එයා එනවද කියලා බලමු එයා
නැත්තම් මේ පැත්තේ තියනවා කියන්නේ අනිවාර්යයෙන් මේ පැත්තෙන් එන්න ඕන. ඔය එන්නේ ගාන්ට එන්නේ ඔය. හරි පුතා. දැන් ඔයා හැමීට ඔයා කායට වටේන් එන්න ඕන. ඊ අතරතුර මම මෙයත් අරගෙන ඉක්මනට පැන ගන්නවා. ඉක්මනට එන්න. ඉක්මනට දුවන්න දෙයියනේ. දුවන්න තේරෙන්නේ නැත්නම් කකුල් දෙකට පින් දීලා දුවන්න. යන්න නම් පුළුවන් එන්නත් පුළුවන්. මේ වගේ වැඩකට තමයි එන්න බැරි. එතකොට මොන ලෝකෙන් හරි හොයාගෙන එනවා. මෙන්න අපිට දැන් guys මෙන්න මේ මොකක්ද එක තියලා මෙන්න මේ ලීවද බ්‍රීකද මොකක්ද එකකින් මේක charge කරන්න තියෙන. දැන් මේක charge වෙලා තියෙනවා. දැන් guys අපිට සිද්ධ වෙනවා මෙන්න මේක මෙයා කරට අරගෙන ගිහිල්ලා මේක අතුරු දාන්න. දැන් මෙයා කරට වට යන්න ඕන මුලින්ම. මෙයා හරි මෝඩයි. ඉඳ වටේම මෙයාගෙන් කරගන්නවා කියන්නේ හරිම ලීසි පහසු වැඩක්. මෙයා පොඩක් අපි ළඟටම එනකන් ඉන්න ඕන නැත්නම් ළඟට වෙනකන් ඉන්නත් ඕනේ එච්චරම. මෙච්චරම ළඟට එනකන් ඉන්න ඕනේ ටිකක් ළඟට ආවම ඇති. එතකොට අපිට වට යන ලීසි. දැන් තියෙන guys අන්තිම කොටස. අන්තිම කොටසමත් නෙවෙයි. We destroy all the electrical generators. ඊට පස්සේ බොරිස් එක තැනකට ගෙන්න ගන්නවා. මේකට guys අපිට කොහෙවත් එක තැන් වලට යන්න ඕනේ. ඔයාලට පේනෝනේ නේද මෙන්න මේ දොර. අන්තිම ළඟට ගිහලා හිට ගන්න. එච්චරයි ඔයාලා කරන්න ඕන. ඊපස්සේ බොරිස් ගාන්ට එතෙන්ට එනවා. ඔන්න බලන්න. මේ අවස්ථාවේදී ඔන්න ඕපන් කරන්න වෙනවා එන්න ඕන. බලන්න පුතා මගේ වැඩ. දැන් තරහ යනෝ මේ අවස්ථාවේදී ජෝන් සීනා මතක් වෙනවා. ජෝන් සීනා මතක් වෙලා දැන් ඔන්න විනාශ කරන්න යනවා, කුඩු කරන්න යනවා. ජෝන් සීනාට එරෙහිව ලකුණු නෑ 6 පාරක් කී හරි. හරි guys අපි ඒක කරා කොහොම හරි ඒක ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ පාර හම්බෙමු. මොකද ඊළඟ වීඩියෝ එකේ ඊළඟට තියෙන්නේ විල්නන් එක කරන එක තියෙන්නේ. ඊට පස්සේ තමයි අයිස්ක්‍රීම් ආවත් එක කරන්නේ. නැත්නම් ඕක පිස්සුනට යන ගන්නවා. එහෙනම් කොල්ලෝ දැන් අපිට තුවක්කු දෙයක් තියෙනවා. එහෙනම් කොල්ලෝ අපි ගියා.